අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රිහැබ් ලින්ක් වෙබ් අඩවිය හරහා කොහොමද ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් රෙජිස්ටර්ඩ් එහෙම නැත්නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ෆිසියෝതെරපිස්ට් කෙනෙක් කනෙක්ට් කරගන්නේ කියලා. මුලින්ම රිහැබ් ලින්ක් වෙබ් අඩවියේ URL එක මතක් කරන්න කැමතියි www.rehablink.net කියන එක ඕනම සර්ච් එන්ජින් එකක සර්ච් කළොත් හෝම් පේජ් එකට යන්න පුළුවන්. මේකේ පල්ලෙහාට යනකොට අපිට දකින්න පුළුවන් ෆිසියෝതെරපි, ඒ වගේම orthopedic rehab, neurological rehab, senior wellness, sports injury rehab, pediatric rehabilitation මේ වගේ ගොඩාක් rehabilitation specialized categories. මේ අතරින් ලේසිම විදිහ තමයි Weave Physiotherapist කියන ටැබ්ලට් එක ක්ලික් කළොත් පල්ලෙහාට යන්න පුළුවන් ෆිසියෝതെරපිස්ට් ලගේ ප්‍රොෆයිල්ස් බලන්න. ඉතින් ෆිසියෝതെරපිස්ට් ලගේ ප්‍රොෆයිල්ස් බලනකොට කරන්න තියෙන ලේසිම දේ තමන්ගේ කිට්ටු දිස්ත්‍රික්කයට එහෙම නැත්නම් තමන්ට සර්විස් ලබා ගන්න පුළුවන් ළඟා වෙන්න පුළුවන් පහසුම ඒරියා එකෙන් ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ව හොයාගන්න එක. මේකට අපි ඉස්සෙල්ලාම අපි හිතමුකෝ patient දන්නවා නම් තමට ස්ට්‍රෝක් එකක් හැදිලා එතකොට ඒක නියුරොලොජිකල් රිහැබිලිටේෂන් එකක් තමයි ගැලපෙන්නේ කියලා ඒ විදිහට අපිට ඒ විදිහටත් ඒ ස්පෙෂලායිස්ඩ් කැටගරි එකේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක් හොයාගන්න පුළුවන්. ඊළඟට කරන්න ඕනේ තමන්ට ඕනේ හෝම් විසිට් එකක්ද, තමන්ට ඕනේ ඔන්ලයින් කන්සල්ටේෂන් එකක්ද, එහෙම නැත්නම් සෙන්ටර් එකකට යනවද කියන එක තීරණය කළා ඒ අනුව ෆිල්ටර් කරගන්න පුළුවන්. එහෙම ෆිල්ටර් කරගන්න අතරේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ට කිට්ටු තමන්ට පහසුවෙන් ට්‍රැවල් කරන වෙලාව අඩු කරලා ළඟා වෙන්න පුළුවන් තැනක ඉන්න ෆිසියෝതെරපිස්ට් කෙනෙක් තමයි අපි රෙකමෙන්ඩ් කරන්නේ. ඉතින් ඒ විදිහට අපි හිතමුකෝ උදාහරණයක් හැටියට අපි සිලෙක්ට් කළා කියලා කොළඹ දිස්ත්‍රික්කයේ. එතකොට කොළඹ දිස්ත්‍රික්කයේ යටතේ අපිට අපි හිතමුකෝ අපි අපේ ගෙවල් තියෙන්නේ මහරගම කියලා. එතකොට ඒ යටතේ අපිට පුළුවන් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් හොයාගන්න ඒකට ඒ අදාළ ඒරියා එකට කිට්ටු. එතකොට ඔයාලට පේනවා මහරගමට ආසන්නෙන් ෆිසියෝതെරපි සර්විසස් අපේන ෆිසියෝതെරපිස්ට් ලගේ ප්‍රොෆයිල්ස් කීපයක් මේ ප්‍රොෆයිල් ලිස්ට් එකේ තියෙනවා. මේ අතරින් මේ හැම ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේම ප්‍රොෆයිල් එක කියවලා තමන් සුසු කියලා හිතන ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ව සිලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සෙෂන් එකකට ෆිසියෝതെරපිස්ට් කෙනෙක් අය කරන ෆී එකත් ඕන් දක්වලා තියෙනවා. අපි හිතමුකෝ අපි එක ප්‍රොෆයිල් එකක් සිලෙක්ට් කරපුවාම ඒ ප්‍රොෆයිල් එකේ ඒ අදාළ ප්‍රොෆෙෂනල්ගේ සියලුම විස්තර ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකේ ඉඳන් ඔවුන් සේවා සපයන ස්ථාන, ඔවුන් සේවා සපයන විදිහ, ඔන් සයිට්ද ඔන්ලයින්ද කියන එක, එයාලගේ ෆීස් සේරම දැක්වෙනවා. ඉතින් මේ හැමදේම ගොඩක් ට්‍රාන්ස්පේරන්ට්ව දැක්වෙනවා. ඒ හින්දා තමන්ට තීරණයක් ගන්න පහසුයි ප්‍රොෆෙෂනල් කෙනෙක්ව කන්ටැක්ට් කරන්න කලින්. ඊළඟට කරන්න තියෙන්නේ බුකින් ඇන්ඩ් කන්ටැක්ට් ඔප්ෂන්ස් කියන එක හරහා අපේ ෆිසියෝതെරපිස්ට්ගේ කන්ටැක්ට් නම්බර් එක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් රිහැබ් ලින්ක් වෙබ් අඩවිය හරහාම ෆිසියෝതെරපිස්ට් බුක් කරන්න. රිහැබ් ලින්ක් වෙබ් අඩවිය හරහා බුක් කරනවා නම් කන්ටැක්ට් ඔප්ෂන්ස් දෙකක් අපි දීලා තියෙනවා. ඔයගලන්ට දැන් පේනවා මෙතන Weave options කියන එක අපි ක්ලික් කළොත් ඉස්සෙල්ලාම තියෙන්නේ රිහැබ් ලින්ක් වෙබ් අඩවිය හරහා බුක් කරන හැටි. ඊළඟට තියෙනවා ෆිසියෝതെරපිස්ට්ගේ කන්ටැක්ට් නම්බර්ස්. එතකොට කන්ටැක්ට් නම්බර් එකෙන් ෆිසියෝതെරපිස්ට් ඩිරෙක්ට්ලි කතා කරලා පුළුවන් අපොයින්ට්මන්ට් එක ගන්න. එහෙම නැත්නම් වෙබ් අඩවිය හරහා බුක් කරනවා නම් කිසිම බුකින් ෆී එකක් නැහැ. තමන්ගේ දත්ත ඇතුළත් කරලා බුකින් රික්වෙස්ට් එක අරින්නයි තියෙන්නේ. එතකොට දත්ත ඇතුළත් කිරීමට සම්බන්ධව data protection agreement එකකට agree වෙන්න වෙනවා. මොකද පෞද්ගලික දත්ත ෂෙයා කරන නිසා ඒක සරල ඕනම platform එකක තියෙන standard agreement එකක්. ඊළඟට කරන්න තියෙන්නේ booking request එක ඇරියට පස්සේ ෆිසියෝതെරපිස්ට් ඒ booking request එකේ විස්තරත් බලලා patient නැවත කතා කරනවා. දැන් අපි හිතමුකෝ මෙතන ප්‍රොෆයිල්ස් ගොඩක් තියෙනවා.
සර්විස් ඒරියා කීපයක් කවර් කරන ෆිසියෝതെරපිස්ලා ඉන්නවා. ඔයාලට යම් අපහසුතාවයක් තියෙනවා නම් හොයාගන්න තමන්ට ඕන කරන ප්‍රොෆෙෂනල්ව අපිට පුළුවන් මෙතන තියෙන WhatsApp නම්බර් එක හරහා සම්බන්ධ වෙන්න. එතකොට රිහැබ් ලින්ක් සපෝට් සිස්ටම් එකෙන් ඕගලන්ට අදාළ සර්විසස් අපේන ෆිසියෝതെරපිස් කෙනෙක්ව කනෙක්ට් කරලා දෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රිහැබ් ලින්ක් හරහා ඕගලන්ගේ රිහැබිලිටේෂන් ජර්නි එක සාර්ථකව නිම කරන්න පුළුවන් වෙයි කියලා. මේ සම්බන්ධ යම් ගැටලු තියෙනවා නම් අපිට මේ WhatsApp ටැබ් එක ක්ලික් කරපුවාම ඒක නිකම් ඕපන් වෙනවා ඕගලන්ගේ WhatsApp වින්ඩෝ එකට. ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.